ලෝක ප්‍රසිද්ධ ක්‍රියාදාමනලු ලියම් නීසන් මේ චිත්‍රපටයේ ඇතුලේ ඔහුගේ සාමාන්‍ය රංගන ශෛලියෙන් ටිකක් බැහැරවුණු චරිතයකට දායකත්වය දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ දුවන කතාව লীලා තියෙන්නේ ඩේවිඩ් කෝප්. ඔහු තමයි ජුරැසික් පාර්ක්, ස්පයිඩර්මෑන්, මිෂන් ඉම්පොසිබල් වගේ දැවැන්ත චිත්‍රපටවලත් පිටපත් ලිව්වී. ඒ වගේම මේක නිෂ්පාදනය කරන්නේ ස්ටුඩියෝ කැනල් චිත්‍රපට සමාගමෙන්. කතාව පැත්තට හැරුණොත් කාලයකට කලින් අභ්‍යවකාශය තුළ ජීවේ තහවුරු කරගන්න නාසරකින් යවපු දිලීරයක් අභ්‍යවකාශයේදී ජාන වෙනස්වීමකට ලක් වෙලා ආයෙත් පොළොවට වැටෙනවා. ජීවේ තහවුරු කරන්න මිනිස්සු උඩට යවපු දිලීරය ආයෙත් පොළොවට ඉන්නේ ජීවයට තර්ජනයක් වෙලා. මේ දිලීරය නිකම් සපත්තු දාගෙන ඉන්නකොට ගෑවුනත් සපත්තුවත් පසාරු කරගෙනම කොහොම හරි ජීවීන්ගේ ශරීරය තුළට ඇතුල් වෙලා ව්‍යාප්ත වෙන්නයි උත්සාහ කරන්නේ. කොහොම හරි මේ කට්ටිය ඔර වෛරස් එක සම්පූර්ණයෙන් විනාශ කරලා පරීක්ෂණවලට අරන් ආපු පොඩි සාම්පල් එකක් DTRA කියලා ආයතනයක භූගත මහලක හිර කරලා දානවා. කොහොම හරි ඔය දිලීරය අවුරුදු 28ක් තිස්සේ හිර වෙලා තිබිලා පුංචි කැරපොත්තෙක් මාර්ගයෙන් ආයෙත් එළියට එන තැනින් තමයි සිද්ධිය පටන් ගන්නෙ. ඉතින් සිද්ධිය බලා ගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.